ඊසි ග්‍රෝ වැඩසටහනෙන් අපි අලුත් මාතෘකාවක් පෙන්වන්න ගිහලා ඉතුවා මේ බිමටත් වඩා බිම පොල්. ඉතින් ලංකාවේ මිනිස්සු කියනවා හැදෙන්නේ නැහැ කියලා. ඒ ඔයගොල්ලන්ට මේ වගේ දේවල් බලන්න ඕන නම් එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ වගේ බිමින් හැදෙන පොල් වර්ග තැඹිලි වර්ග අපගෙන් ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් චෝට ඉඩම් වල මේ වගේ ඔකට්ටියට වගා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපේ ධනිය මට්ටමේ ගම්ම හාවස්තු. ඉතින් වැවෙන්නේ නැහැ කියන පොල් මෙන්න වවලා තියෙනවා. තොපිත් බලාගෙන පැලයක් හදාගෙන යවු. ඈ මිනිස්සු එක එකාට බැන බැන දඟලන්නේ නැතුව මේ වගේ පැලයක් හදාගෙන යවු. ඉතින් එක්කෙනෙක් කමෙන්ට් එකක් දැම්මා මේ කුන්දිරාණි කියලා. මේ ඔකට්ටියට පේනවා ඇති මේ පොල්. මේකට තමයි රැති පොල් එක කියන්නේ. සාමාන්‍යයෙන් මේක හොඳ හාවස්ට් එකක් තියෙනවා. මේකේ තමයි කිරි ගතිය වැඩි. සමහර කට්ටියට පේනවා ඇති මේ පොල් ගෙඩිය සයිස් එක. ඉතින් අද වෙනකොට ඔකට්ටියට පුළුවන් මේ වගේ ගහක් නිර්මාණය කරගන්න. ඉතින් මේ වගේ ගස් නිර්මාණය කිරීමේ තුලදී අද පොල් මිල රුපියල් 200කට වඩා මිලක් ගන්නවා. ඉතින් ඔකට්ටියටත් මේ වගේ පොඩි ඉඩමක මේ වගේ පොඩි පොල් ගහක් නිර්මාණය කරගන්න කියලා ආරාධනා කරනවා. බලන්න මේ ගස්වල තියෙන මාංශල් බං මේ එක ගෙඩියක සයිස් එක. ඔකට්ටියට පේනවා ඇති නේද? ඉතින් මේ වගේ ගස් අපි ළඟ ගොඩක් තියෙනවා. පොඩ්ඩක් හරවලා පෙන්නන්න ඕන. ඔහොම හරවලා පෙන්නන්න. මේ පාර දෙපැත්තේ දිගටම මේ වැරයිටි තමයි අපි දිගටම හදලා තියෙන්නේ. ඔකට්ටියට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දිගටම මේ වැරයිටි මේ කට්ටියට පේනවා ඇති ගෙඩියක සයිස් එක සාමාන්‍යයෙන් ලොකු ගෙඩි තියෙන්නේ මේ විදිහ එන ලොකු ගෙඩි. ඔකට්ටියට බලන්න පුළුවන් අපි කොයි විදිහට වතු කරලා තියෙන්නේ කියලා. මේ විදිහට ගත්තොත් පාරේ දෙපැත්තේ දිගටම වවලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගස් 600කට වැඩි ප්‍රමාණයක් වවලා තියෙනවා මේ වෙනකොට. පොඩි ඉඩම් වල වවා ගන්න ගොඩක් හොඳ වැරයිටි එකක් රැති පොල් එක. ඔකට්ටියට පේනවා මේ කඳක් එන්න කලින් තමයි මෙයාව පීදෙන්නේ. මේ කඳ එන්න කලින් තමයි මෙයාගේ හාවස්ට් එක එන්නේ. මේ කඳ තාම ඇවිල්ලා නැහැ. ඕම් මෙයා පීදිලා තියෙන්නේ. මෙයා බිම මට්ටමේ ඉඳන්ම තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ફોකස් කරලා පෙන්නන්න. මේ විදිහට පීදිලා තියෙන. ඒ කියන්නේ ගහ බිම මට්ටමේ ඉඳන් තමයි හාවස්ට් එක එන්නේ. ගොඩක් දෙනෙක් කිව්වා මෙහෙම වැරයිටි නෑනේ. මේවා කුන්දිරා වෙන්නද කියලා. මේ පොල් කුන්දිරානේ පොල් ගස් දෙකක දෙමුහුන් එකක් වැරයිටි දෙකක සංකූල එකතුවක බ්‍රීඩ් එක. අද පොල් පැල හොයාගන්න නෑ ලංකාවේ. ඉතින් අපි ළඟ තියෙනවා මේ CRIC 60 65 ඒ වගේ ආශිත පැල වර්ග ගොඩක් තියෙනවා. මේ දවස්වල 60මුත් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි දාලා තියෙනවා මේ දවස්වල පොල් පැල සාමාන්‍යයෙන් 50000කට වැඩිය. ඉතින් ඔකට්ටියට පෙන්නන්නේ සාමාන්‍යයෙන් මේ එක ගහක බලන්න කඳ කොළ ටික කොහොමද මෙන්න මේ වගේ නිරෝගී පැලයක් තමයි ඔකට්ටිය තෝරගන්න ඕන. ඉතින් ගහක් හිටවනකොට මේ වගේ නිරෝගී පැලයකට යන්න ඕන. ඉතින් අපි ළඟ මෙන්න මේ වගේ පැල තියෙනවා 50000කට වැඩිය. ඉතින් ඔකට්ටියට අවශ්‍ය නම් අපේ ලින්ක් එකේ යටින් අපේ නම්බර් එක තියෙනවා කතා කරන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ වගේ සාර්ථක පැල හදන්න කියලා තමයි යෝජනා කරන්නේ. ඉතින් ලංකාවේ පොල් අවම වෙන අවස්ථා වැඩි. ඉතින් මේ වගේ කරගන්න.